මේ සිද්ධිය වුණේ දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා. මමයි මගේ යාළුවෙකුයි දුර ගමනක් ගිහිල්ලා අපි කල්පනා කරා දැන් දවල්ට කන්නේ කොහෙන්ද කියලා. ඊට පස්සේ යාළුවා කිව්වා යා දන්න සුපීරි තැනක් තියෙනවා අපි එතනට යන් කියලා. ඔයා දන්න තැනක්නේ? අපි නම් එතනට යන් එතන කෑම රසයිද? යාළුවා කිව්වා එතන කෑම සුපිරි අපි එතනට යන් කියලා කිව්වා. ඔන්න දැන් අපි ගියා එතනට. එතනට ගිහිල්ලා බලනකොට ඒක විශාල හොටෙල් එකක්. මං කල්පනා කරා දැන් මේ වගේ තැනකින් කන්නේ කොහොමද? කීයක් ගනීද? මේ මේ වගේ තැනකින් කන්න කීයක් ගන්නේ කියලාද හිතන්නේ? ඊපස්සේ යාළුවා කිව්වා හරි හරි. සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. බිල් එක ගෙවන්නේ මමනේ. ඔයා ගෙවනවද? එහෙනම් අවුලක් නැහැ. එහෙනම් අපි යා. ඔන්න දැන් අපි හොටෙල් එක ඇතුළට ගියා. එතන හිටියේ පට්ට සෙනගක්. මං කල්පනා කරා හත්තිගේ මෙච්චර සෙනගක්. හරි. ඊට පස්සේ කමන්නේ. කොච්චර තැනක හිටියත් කමන්නේ. දැන් කැම ටිකක් කන්නනේ යන්නේ. ඔන්න දැන් අපි මමයි යාළුවයි ඔන්න හොටෙල් එක ඇතුලේ දැන් ඉන්නේ. එක පාටම සෙනග ඇවිල්ලා මාව වට කරගත්තා. දැන් යාළුවටත් පුදුමයි. දැන් සෙනග එකපාරට ඇවිල්ලා මාව වට කරන දැන් මට කතා කරනවා. මං කල්පනා කරා මාව කට්ටිය ජෝක් එකකටවත් අරගන්නද? දැන් මං අඳුරන්නේවත් නැති කට්ටිය මට ඇවිල්ලා කතා කරනකොට ඊට පස්සේ ඔන්න හරි කමන්නේ. ඔන්නේ කතා කරනවා. කමන්නේ කියලා ඔන්න දැන් මං කට්ටියට ටික කතා කරා. ඊට පස්සේ එතනට ආව හොඳ ටයි කෝට් දාගත්ත වෙන උස මහත කෙනෙක්. මං කල්පනා කරා කවුද මේ? ඒ තමයි හොටෙල් එකේ අයිතිකාරයා. හොටෙල් එකේ අයිතිකාරයා ඇවිල්ලා මට අතට දීලා කතා කරා. මං කල්පනා කරා ඇයි මේ මට කතා කරන්නේ? මේ වගේ කෝටිපතියෙක් මට කතා කරන්නේ ඇයි? මට මේ මොකද්ද මේ අද වෙන්නේ යන්නේ කියලා මං කල්පනා කරා. හරි කමන්නේ. මොන දේ වුණත් කමන්නේ හැමදේම වෙන්නේ හොඳටනේ කියලා හිතලා මේ මම හිටියා. ඔන්න දැන් ඒ හොටෙල් එකේ අයිතිකාරයා ඇවිල්ලා මාත් එක්ක කතා කරලා මට කිව්වා කෑම කන්න උඩම තට්ටුවේ තමයි රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. ඔයාලා ඒ උඩම තට්ටුවේ රෙස්ටෝරන්ට් එකට යන්න කියලා මට කිව්වා. මටයි මගේ යාළුවටයි කිව්වා. මං කිව්වා හරි අපි නම් උඩ තට්ටුවට යන්න. එහෙම කියලා ඔන්න ගියා ලිෆ්ට් එක ගාවට. ලිෆ්ට් එක වැඩ කරන්නේ නැහැ. ලිෆ්ට් එක කැඩිලා. අපිට දැන් පඩිපෙලෙන් තමයි උඩම තට්ටුවට යන්න වෙන්නේ. මං කල්පනා කරා දැන් හත්තිගේ මේ වගේ හෙන උස බිල්ඩින් එක උඩම තට්ටුවට යනවා කියන්නේ හත්තිගේ පඩිපෙලෙන් යනවා කියන්නේ පුදුම එක ගොඩක් අමාරුයි. ඉතින් අර වගේ ලොකු බිල්ඩින් එක පඩිපෙලෙන් උඩම තට්ටුවට යනවා කියන්නේ කමන්නේ. අපි පඩිපෙලෙන් මෙයක් කියලා මං යාළුවට කිව්වා. එතන තව කෙනෙක් හිටියා. ඒ තමයි හොටෙල් එකේ අයිතිකාරයාගේ දුව. එයාත් එතන හිටියා. හරිම ලස්සන ගෑනුවෙක්. ඔන්න ඉතින් අපි පඩිපෙලෙන් පඩිපෙල ටිකෙන් ටික උඩ තට්ටුවට යන්න පටන් ගත්තා. ඔන්න දැන් පඩිපෙල දිගේ ඔහොම අපි උඩට යනකොට එක පාට එතනට ලොකු සෙනගක් උඩහා ඉඳන් පල්ලෙහාට ඔහොම ගියා. ගියාට පස්සේ මට ඒ සෙනග ඇස්සේ යාළුවා මිස් වුණානේ. මං කල්පනා කරනවා දැන් යාළුවා කොහෙටද ගියේ? එයා මාව පාස් කරගෙන උඩට ගිහිල්ලා. මං දැන් කොහොමද උඩ තට්ටුව හොයාගන්නේ? දැන් මං දැන් මේ පඩිපෙලෙන් ආව තවත් තට්ටුවකට. දැන් මෙතනින් ඊගව තට්ටුවට යන්නේ කොහෙන්ද කියලා හොයාගන්න බෑ. දැන් අර එහෙනුත් තියනවා යන්න මෙහෙනුත් තියනවා යන්න. හැමතැනම පඩිපෙලමයි. මං කල්පනා කරා දැන් මොකද්ද කරන්න කියලා. අන්න එතකොට අර හොටෙල් එකේ අයිතිකාරයාගේ දුව ආව මාව හොයාගෙන. මට කිව්වා ඔයාට උඩ තට්ටුවට යන්න පාර මම පෙන්නන්නම්. මං කිව්වා හරි thank you. ඔන්න දැන් එයාත් එක්ක උඩම තට්ටුවට යනවා. යන ගමන්ගෙදි තවත් සෙනග ගොඩක් ආව ඒ හරියේ. ඔන්න දැන් මගේ අතින් අල්ලගත්තා මාව මගේ ඇරේ කියලා හිතලා. ඔන්න දැන් අපි දෙන්නත් එක කතා කරන ගමන් ටිකින් ටික උඩ තට්ටුවට යනවා. ඔන්න මේ කෙල්ල හරිම ලස්සනයි. දැන් මට ඒ කෙල්ල කැමති වගේ හිතුණා. ඒ කෙල්ල මට කැමති වගේ මට හිතුණා. හරි ඉතින් කෝටිපතියෙක්ගේ දුවෙක්නේ. ඉතින් කෝටිපතියෙක් වෙන්න හදන්නේ මමත් කියලා මට හිතුණා. නියමයි. දැන් කෝටිපතියෙක්ගේ දුවෙක් මගේ අතින් අල්ලගෙන උඩ තට්ටුවට එක්කන් යනවා කියන්නේ මාර වැඩක් නේ ඉතින් ඒක. මං කල්පනා කර හරි දැන් මමත් කෝටිපතියෙක් වෙන්න තමයි යන්නේ කියලා කල්පනා කරන ගමන් ඔන්න දැන් පඩිපෙලෙන් පඩිපෙල ඔන්න දැන් උඩට අපි යනවා. ඔන්න දැන් උඩම තට්ටුවට අපි ආවා.
අර කෙල්ලත් දැන් මගේ පිටිපස්සෙන් ඉන්නවා. මං දැන් උඩම තට්ටුවට ගියා. ගියාට පස්සේ දැන් උඩම තට්ටුවේ රෙස්ටෝරන්ට් එකේ ජනේලෙන් මට පේනවා යාළුවෝ ඇතුලේ ඉන්නවා. ආ හරි. යාළුවෝ ඇතුලේ ඉන්නවනේ. හරි. හරිම තැනට තමයි ඇවිත් ඉන්නේ. කියලා දැන් කෑම කන්න යන්නේ ඉස්සෙල්ලා මම මූණ පොඩ්ඩක් හොදගන්න බැලුවා ටැප් එකක් තියෙන්නේ කොහෙද කියලා. ආ මෙතන ටැප් එකක් තිබ්බා. මං එතනින් මූණ හොදගන්න ටැප් එකට ඔහොම නැමුණා. නැමිලා හොඳට මූණේම හොදගෙන ඔහොම ඉස්සෙනවාත් එක්ක මට නිකන් තේරුණා මං ඉන්න තැන වෙනස් වෙලා වගේ. මම කල්පනා කරා මොකක්ද ඒ උනේ? මං නිකන් ඉන්න තැන වෙනස් වුණා වගේ එකක් මට දැනුණා. මං පොඩ්ඩක් කොහොම වටපිට බලනකොට මම ඉන්නේ ගෙදර ඇඳේ. අයියෝ අනේ ඇයි දෙවියනේ මේ දුප්පත් මට මේ වගේ කෝටිපති හීනෙම පේන්නේ. අයියෝ ඒ හීනේ දැක්කේ වෙලාවෙ ඉඳන් හරිම දුකක් තියෙන්නේ. දැන් මේ හීනේ දැකලා දවස් කීපයක් වෙනවා. හැබැයි පුදුම දුකක් තියෙන්නේ. අයියෝ